ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ රසම රස බිත්තර මාළුවක් ගැන. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය සුදු ලුණු, තක්කලි, කපාගත් ලුණු, මිරිස්, කරපිංචා, රම්පා සහ තම්බාගත් බිත්තර. ඉතින් දැන් අපි භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ස්වල්පයක් එක් කරගන්න ඕන. තෙල් එක රත් වුණාට පස්සේ දලාගත් ඉඟුරු, කරඳ මුංගු එක් කරන්න ඕන. ඊට පස්සේ සුදු ලුණු එක් කරගන්න ඕන. ඉතින් සුදු ලුණු එකතු කරගත්තට පස්සේ අපි කපාගත්තු ලුණු ටිකත් එක් කරගන්න ඕන. කපාගත් මිරිස්, කරපිංචා, රම්පා එක් කරගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඉතින් මේ හැමදේම හොඳට රත් වුණාට පස්සේ අවශ්‍ය පමණින් මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු එක් කරගන්න ඕන. ආයෙත් මේ ටික හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ තුනපහ කුඩු එක් කරන්න ඕන. දැන් ඉතින් අවශ්‍ය පමණින් ලුණු කුඩු මිශ්‍ර කරගන්න ඕන. ඉතින් දැන් අපි තඹගත්ත බිත්තර ටික එක් කරලා ඒ ටික හොඳට මිශ්‍ර කරගමු. බිත්තර ටික හොඳින් මිශ්‍ර වුණාට පස්සේ අපි පොල් කිරි එක් කරගන්න ඕන. ඊට පස්සේ අපි කපාගත්තු තක්කාලි කැබලි ටිකත් එක් කරගන්න ඕන. තක්කාලි කැබලි එක් කරගත්තට පස්සේ පොල් කිරි එක හොඳින් නටන්න දුන්නට පස්සේ ඉතින් අපි කෑම එක හදලා ඉවරයි. මේ වගේ තවත් රස කෑම වේලක් ඕන නම් මගේ channel එක subscribe කරලම යන්න කියලා ආදරෙන් ඉල්ලනවා.